පපුට ගහගෙන 2500 සංස්කෘතියක් ගැන කතා කරනවා ඒවා හිතලු විතරයි. සංස්කෘතිය කියන එකම ගතික දෙයක්. මේක යක්ෂ පෙට්ටිය. සෑම පුරවැසියෙක්ම ජනමාධ්‍ය කරුවේ ජනමාධ්‍ය තමයි සංස්කෘතිය වෙනස් වීම සඳහා විශේෂිත බලපෑම. ලංකාවේ ටෙලිවිෂන් වල වැඩසටහන් නිෂ්පාදනය තිබුණේ නැහැ. හැමදේම වෙනස් වෙන ලෝකයේ සංස්කෘතියකට වෙනස් නොවී තියෙන්න පුළුවන්ද? වෙනස් නොවී තිබුණු සංස්කෘතියක් අපිට මේ මොහොතේ අත්දකින්න පුළුවන්ද? එහෙම හැකියාවක් නැහැ. හැමෝම කියයි සංස්කෘතිය අනිවාර්යෙන්ම එදා ඉඳන් අද දක්වාම පරිණාමයකට වෙනසකට ලක් වුණා කියලා. මේකට වචනයක් තියෙනවා කල්චර් ෂොක් කියලා. ඉතින් අපි කල්චර් ෂොක් ගැන කතා කරන්න තමයි අද දවසේ මේ පොඩ්කාස්ට් එක තුලින් බලාපොරොත්තු වෙන්නේ. දිගින් දිගටම මේ වැඩසටහන් මාලාවක් විදිහට ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. විවිධ විද්වතුන් මේ පිළිබඳව කතා බහ කරන්නට මේ පොඩ්කාස්ට් එකට එකතු වේවි. අද දවසේ අපි මේ ආරම්භක වැඩසටහන සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ප්‍රවීණ මාධ්‍යවේදී සාහිත්‍යවේදී කපිල එම් ගමගේ මහතාට. අයිබෝන් කපිලයි. අයිබෝන් චන්දන. කපිලයි දැන් මුලින්ම දැන් කල්චර් ෂොක් කියලා ඒක මම කපිලයි අපි කීප දෙන්න කියන්නේ සාමාන්‍ය ජනමාධ්‍ය ඇසුරු කරන. ඒ කියන්නේ සංනිවේදනය පිළිබඳව හදාාරණ කට්ටියට යම් දැනුමක් තිබ්බට මේක පුළුල් අර්ථයෙන් මම කපිලයිගෙන් දැනගන්න කැමතියි. ඔව් චන්දන ඇත්තටම මේ ඔය සංස්කෘතික කම්පණය එහෙම නැත්නම් කල්චර් ෂොක් කියන එක එන්නේ මේ සංස්කෘතිය කියන මේක ඇතුලේ. කියන්නේ මේ කොන්ටෙක්ස්ට් එක ඇතුලේ තමයි එන්නේ. ඔව්. එතකොට මොකක්ද මේ කල්චරල් ෂොක් කියන නැත්නම් සංස්කෘතික කම්පනය කියන එක කියලා හරියට ගත්තොත් ඒකේ තියෙන සාමාන්‍ය අපි ගත්තොත් එහෙම වාග්විද්‍යාත්මක අර්ථය තමයි කිසියම් සංස්කෘතියක් තුළට කෙනෙක් ඇතුළත් වුණාම ඒ සංස්කෘතිය එයාට දරන්න බැරි වෙන එක. එයාට වෙනස් වෙන්න බැරි වෙන එක. ඒ සංස්කෘතියට අනුගත වෙන්න බැරි එක. ඇතුලෙන් එයාට එනවා කිසියම් ආකාරයක මානසික පීඩනයක්. ඒක තමයි අපි කල්චරල් ෂොක් කියලා කල්චර් ෂොක්ස් කියලා අපි කියන්නේ. මේ ෂොක් එක නැත්නම් මේ සංස්කෘතික කම්පනය කියන එක ආකාර දෙකකට එන්න පුළුවන්. එකක් තමයි අපි පුජ්‍යලයෝ හැටියට අපි වෙනත් සංස්කෘතියක වෙනස් එක සංස්කෘතියක හැදිලා තවත් උදාහරණයක් අපි රටට ගියා කියමුකෝ. අපි පදිංචිය සඳහාම යුරෝපයට ගියා. අපි හැදිලා තියෙන්නේ මේ ශ්‍රී ලාංකික මේ සංස්කෘතික ඒක ඇතුලේ හැදිලා තියෙන්නේ. අතෙන් ගියාම අපිට ඒකට එකතු වෙන්න බැරි, ඒකට මුහු වෙන්න බැරි, ඒක අනුව වෙනස් වෙන්න බැරි ප්‍රශ්නයක් එනවා. එතකොට අපිට මේ සංස්කෘතික කම්පණය එනවා. අනිත් එක තමයි සමහර සංස්කෘතීන්ට වෙනත් සංස්කෘතීන් වලින් විශේෂිත බලපෑමක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපේ වගේ කුඩා රටවල් වල තියෙන සංස්කෘතීන්ට ලෝකයේ මහා දැවැන්ත සංස්කෘතීන් වල විශාල බලපෑම් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියන්නේ ශ්‍රී ලංකාව තුළ තියෙන චූල සංස්කෘතියක් කියනනේ. ඒ කියන්නේ පුංචි සංස්කෘතියක්. ඉන්දියාව ගත්තොත් ඒක මහා සංස්කෘතියක්. එතකොට අපේ ළඟම රට හැටියට ඉන්දියානු සංස්කෘතියේ බලපෑම අපේ රටට එනවා. හැබැයි ඒකේ මම දැකලා නැහැ ඉන්දියානු සංස්කෘතිය ලංකාවේ සංස්කෘතියට මුහු වීම ඇතුලේ ඔය කියන සංස්කෘතික කම්පනයක් එන එකක් වෙන්නේ නැහැ. මොකද ඒ දෙකේම සමානකම් තියෙනවා. හැබැයි අපි ගත්තොත් වෙනත් රටක යුරෝපීය රටක සංස්කෘතියක් ආවහම අපරදිග සංස්කෘතියක් ආවොත් අරක පෙරදිගනේ අපරදිග සංස්කෘතියක් ආවොත් අපිට මේක දරා ගන්න අමාරු වෙනවා. ඒකනේ සමහර වෙලාවට අපරදිගින් අපිට එන ඇඳුම් විලාසිතාවන්, කෑම බීම ඒ වගේ දේවල් දැක්කහම අපේ එක පරම්පරාවකට ඒක දරන්න බැරි ප්‍රශ්නයක් ඉන්නේ. ඒගොල්ලෝ ඒකනේ කෑ ගහන්නේ. ඔව්. අතීතේ ඒ වගේ දේවල් අපි වුණ අතීතයේ ඒ වගේ දේවල් නේ. ඉතින් ඒ නිසා මේක ওই දෙවිදියටම ඇතුළත් වෙන්න පුළුවන්. වෙනත් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට දෙයක් ආවහම දරා ගන්න බැරි වෙන්නත් පුළුවන්. කිසියම් සංස්කෘතියක හැදී වැඩුණු පුජ්‍යලයක් වෙනස් සංස්කෘතියක් ඇතුළට ගියාට පස්සේ ඒක ඇතුලේ හුට මුහු වෙමින් ජීවත් වෙන්න බැරි කම්පනයක් එන්නත් පුළුවන්. එතකොට දැන් සංස්කෘතියක් වෙනස් වෙන එක දැන් අපි හිතමු උදාහරණයක් විදිහට දැන් මොකක් හරි සිරිතක් තියෙනවා අයියේ සෑහෙන කාලෙක ඉඳලා හැබැයි මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමිකව වෙනස් වෙවි යනවා. මෙන්න මේ වෙනස් වීම මේ සංස්කෘතික කම්පනය කියන කැලලට අයිති වෙන්නේ නැහැ. ඒ වෙනස් වීමම තමයි ඒ වෙනස් වීමේ ප්‍රතිඵලයක් නේ සංස්කෘතික කම්පනය කියලා කියන්නේ. චන්දන ඒකේ තියෙන ප්‍රධානම දේ තමයි සංස්කෘතිය කියන එකම ගතික දෙයක්. වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක කොහෙවත් ස්ථිතිකව ස්ථීරව තියෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ ස්වභාවය.
මොකද සංස්කෘතිය හැම වෙලාවෙම දැන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරපු ටයිල වගේ අය මැලිනෝස්කි වගේ අය නිතර කියන දෙයක් තමයි සංස්කෘතිය කියලා කියන්නේ මිනිසා තමන්ගේ ජීවිත පහසුව පිණිස නිර්මාණය කරගත් බාහිර සහ අභ්‍යන්තර දේවල් වල එකතුව කියන එක. එතකොට මිනිසා නියෝජනය කරන කාලවකවානුවට අනුව ඒ එකතු වෙන කොටස් වල වෙනස්කම් ඇති වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් මීට අවුරුදු 100කට කලින් ලංකාවේ සංස්කෘතිය ඇතුලේ තිබ්බ දේවල් අද වෙනකොට නැහැ. අද අලුත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ගතික දෙයක්. ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වීමේ එකම දේ තමයි වෙනස් වීමේ වේගය කොහොමද කියන එක. දැන් අතීතයේ මීට අවුරුදු 100කට කලින් සංස්කෘතිය වෙනස් වුණේ මන්දගාමීව. හැබැයි නූතනයට එනකොට ඒක ඉතාමත්ම අපි කියන රැපිඩලි චේන්ජ් කියලා. ඒ කියන්නේ ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ කතා කරන ජනමාධ්‍ය. සංනිවේදනය. අයිද මේකෙද විශේෂයම බලපාන්නේ මේ සෝෂල් මීඩියා කියන්නේ සමාජ මාධ්‍ය පරිහරණය. සමාජ මාධ්‍ය ඔව් අපි කියනවා දැන් අපි මේ කතා කරන දැන් අපි රේඩියෝ ගත්තොත් රේඩියෝ ටෙලිවිෂන් ගත්තොත් ඒ දැන් අපි ඒවට කියන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය කියලා. සාම්ප්‍රදායික මාධ්‍ය. දැන් ඒවා තුළ වුණත් යම් වෙනස්කම් සිද්ධ වුණා. දැන් අපි දැක්කනේ ලංකාවට ටෙලිවිෂන් ආවහම ලංකාවේ ටෙලිවිෂන් වල වැඩසටහන් නිෂ්පාදනය තිබුණේ නැහැ. හුඟක් වෙලාට කරේ බාහිරින් ගත්ත වැඩසටහන් මිලදී ගත්ත වෙනත් රටවල් වල යුරෝපීය රටවල් වල මිලදී ගත්ත වැඩසටහන් තමයි මුල් කාලේදී ප්‍රචාරය වෙන්නේ. දැන් එතකොට ඒකෙන් පොඩි කවුලුවක් විවර වෙනවා බටහිරට. එතකොට දැන් ඒ තියෙන වැඩසටහන් වල ඒ නාට්‍ය වල තියෙන බටහිර ආරට ඒ ඌරුවට හැදිච්ච දේවල්. එතකොට ඒවා අපි දකිද්දී අපිට අපේ සංස්කෘතිය තුළ යම් වෙනස්කම් සිද්ධ වුණා. හැබැයි ඒවා මම කිව්වා වගේ හිමින් වෙනස් වුණේ. හැබැයි ඔයා කියනවා වගේම චන්දන මේ අපි කියන සමාජ මාධ්‍ය නැත්නම් අන්තර්ජාලය පාදනම් කරගත්ත මාධ්‍ය ආවට පස්සේ ඒක වේගයෙන් වෙනස් වෙන්න ගත්තා. ඒ කියන්නේ අද තියෙන දේ නෙවෙයි හෙට වෙනකොට තියෙන්නේ. ඒ තරම් වේගයෙන් වෙනස් වෙනවා. මේ මොහොත නෙවෙයි ඊළඟ මොහොත වෙනස් වෙලා. මොකද ඒකට හේතුව තමයි මේ නව මාධ්‍යයේ තියෙන තාක්ෂණය විශ්ව ව්‍යාප්ති තාක්ෂණයක්. ඔව්. දැන් අපි ඉස්සර ගත්තොත් ඉස්සර රේඩියෝ එකක් රේඩියෝ එකේ සංඛ්‍යාතයේ ඇහෙන පරිමාණය ඇතුළේ ඇහුනේ. ඊට පස්සේ චන්ද්‍රිකා තාක්ෂණය එනවා. චන්ද්‍රිකා තාක්ෂණය ආවට පස්සේ ඔන්න එක විදිහකට ලෝකයට විවර වෙන්න පටන් ගන්නවා. අපි බටහිර රටවල් වල නාලිකා නරඹනවා. එහෙම වෙනවා. ඊට පස්සේ දැන් අන්තර්ජාලය පදනම් කරගත්ත මාධ්‍ය එන්න පටන් ගත්තට පස්සේ ඒක අතිශය වේගයෙන් මුළු ලෝකයටම විවෘත වෙනවා. එතකොට අර ඒ ලෝක වෙන රටවල් වල තියෙන සංස්කෘතියන් අපිත් එක්ක මුහු වෙන මම හොඳ උදාහරණයක් කියන්න චන්දනවකට මම 1993 දී ගුවන්විදුලියේ වැඩ කරන කාලේ මට ශිෂ්‍යත්වයක් ලැබිලා මම මැලේසියාවට යනවා පුහුණුවක් සඳහා මාසෙක. ඒ පුහුණුවට ගිය වෙලාවේ ලංකාවේ වෙන මාධ්‍ය වල රූපවාහිනියේ අර එමේ ගිය අයත් එහි හිටියා පුහුණුවට. ඉතින් එක වෙලාවක එහෙ තමයි ඔය ආසියාවේ නිවුස් ඒජන්සි එක තියෙන ඒසියා සැට් එක. ඒසියා සැට් එකේ වැඩ කරා රූපවාහිනිය වැඩ කරපු මගේ මිත්‍රයෙක් ඒ කාලේ. මොකද ඒක රොටේෂන් එකක් ගියේ. මොකද දකුණු ආසියානු රටවල් වලින් එක එක නියෝජිතයෝ එක කාලවල වලට ගිහිල්ලා වැඩ කරනවා. ඉතින් අහලත් ඇති ලෙනින් අමරවික්‍රම. ලෙනින් එතකොට එහෙ හිටියා. ලෙනින්ට ආරංචි මට මතකයි ලෙනින් ඉස්සර සිරසේ වැඩ කරා. ජාතික රූපවාහිනියත් වැඩ කරා. එතකොට ලෙනින් මම ආවා කියලා ආරංචියට මම නැවතිලා හිටපු අපිට නවාතැන් දීලා තිබු හෝටලෙට දවසක් කතා කරා. කතා කරලා ඉවරලා මෙහෙමයි කිව්වා මටත් දැන් හරි සතුටක් දැන් ලංකාවේ මිනිස්සෙක්. ඊට පස්සේ ලෙනින් එක දවසක ඉරිදා දවසක කිව්වා දැන් උඹට කෝස් එක ඉරිදා නෑනේ. අපි එළියට ගිහිල්ලා රැට ඩිනර් එක ගමු කියලා. පළවෙනි වතාවට එක්කන් ගිහිල්ලා ඉවරලා මේ 93 නේ 93 KFC එකකට මාව එක්කගෙන ගියා. මම ජීවිතේ පළවෙනි වතාවට ආහාර දාමයක් සහිත කියන්නේ ජාත්‍යන්තර ආහාර දාමයක අවන්හලකට ගිය පළවෙනි වතාව. ගිහිල්ලා දැන් කන්න මේව කරාම දැන් මෙනු එක ගෙනලා තිබ්බා. මට ලෙනින් කො මේක තෝරන්න කියලා. ඊට පස්සේ මම කිව්වා මට තේරෙන්නේ නැහැ. දැන් ඔයාම තෝරන්න කියලා. දැන් ලෙනින් මොනවද තෝරනවා. ටිකක් වෙලා යනකොට එනවා දැන් කුකුල් මස් සහ අලපෙති බෙදපු අලපෙති සහ කොකා කෝලා ඔය ආදී බීම එහෙම ටිකක් එනවා. ඉතින් මම ලෙනින්ගේ කාණ්ඩ කළා බත් නැත්තම්. ඒක අපි දැන් බත් කාලා උරුච්ච මිනිස්සුනේ. සංස්කෘතියට බයනේ. ඊට පස්සේ ගියා නෑ නෑ සද්ද නේද කන්න කියලා. දැන් ඒ කාලේ එළියට ඇවිල්ලා අපි කතා කරගෙන ඉන්නකොට ලෙන් කිව්වා මම මේවා තමයි මේ අලුත් දේවල්. මේ අලුත් ආහාර මේවට මිනිස්සු විකකින් මේවා වෙමින් යනවා.
කියලා ලෙනින් නියුවා තව අවුරුදු 5ක් යන්න කලින් ලංකාවට මේවා යනවා. ඉතින් මං කියන්නේ ඒකයි. දැන් අර ඒවා වේගයෙන් එක එක සංස්කෘතීන්ට එනවා. දැන් එහෙම ආවහම අපේ ආහාර සංස්කෘතිය වෙනස් වුණානේ. දැන් අපිට කවුරුත් වෛද්‍යවරයෙක් කිව්වේ නෑනේ මේ වගේ තැනකින් මෙහෙම කුකුල් මස් බැදපු ආහාර ගත්තාම අපේ ශරීර සෞඛ්‍යයට හොඳයි එහෙම කියලා නෑ. නෑ එහෙම කියලා නෑ. ඒක කියලා තියෙන්නේ අපි. ඔව්. ජනමාධ්‍ය. ජනමාධ්‍ය කියලා. එතකොට ජනමාධ්‍ය තමයි සංස්කෘතිය වෙනස් වීම සඳහා විශේෂිත බලපෑමක් කරන්නේ. ඒක ඔයා කිව්වා වගේ දැන් අර වේගයෙන් සිද්ධ වෙනවා. ඒ වේගයෙන් සිද්ධ වෙන්නේ මේක විශ්වව්‍යාප්ති මාධ්‍ය අපි කියනවා නෙට්වර්ක් එකක් හැටියට දැන් හැදිලා ජාලයක් විදිහට හැදිලා ජාලයක් විදිහට හැදිලා ඉවරයි. ඒ නිසා ඒ නූතන ජනමාධ්‍ය සංස්කෘතික වෙනස් වීම කෙරෙහි සංස්කෘතික කම්පණය ඇති කිරීම කෙරෙහි සුවිශේෂී වූ බලපානවා. මේ කපිලයි දැන් එතකොට දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික මාධ්‍යායතනවල වැඩ කරන මාධ්‍යවේදීන්ට කිසියම් ආචාර ධර්ම පද්ධතියක් සොයන් විනයක් තියෙනවා. එතකොට අපි දකිනවා දැන් මේ අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරද්දී ස්වාධීන මාධ්‍යකරු සෑහෙන ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මේ කටයුත්තේ නියැලෙනවා. ඒගොල්ලන්ට අර වගේ උපදෙස් මාලාවක් ලැබෙන්නේ නැහැ. සොයන් විනය පිළිබඳව ඔවුන්ට ලැබෙන අවබෝධය ඉතින් කොහොමද කියලත් අපිට මිම්මක් නැහැ. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් සංස්කෘතිය පවරා දීමත් ජනමාධ්‍ය එක්තරා කාර්යයක්නේ. මේ දෙක කොහොමද කපිලයි මේ මොහොතේ ගැලපෙන්නේ? ඔව් ඒක ඇත්තටම මුළු ලෝකෙම ඕක ගැටලුවක්. ඒ කියන්නේ දැන් අන්තර්ජාලයේ පදනම් කරගත්ත මාධ්‍ය නැත්නම් අපි සරලව කිව්වොත් ඔය සමාජ මාධ්‍ය කියන එක ආවට පස්සේ ඒකේ තියෙන විශේෂත්වය තමයි චන්දන මේ සෑම පුරවැසියෙක්ම ජනමාධ්‍ය කරුවෙක් බවට රූපාන්තරණය වෙනවා. ඔව්. එහෙම වෙනවානේ. දැන් මට ඕනේ නම් මට පුළුවන් අන්තර්ජාලයේ අයියේ පණිවිඩය තියන්න. මොනවා හරි ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ වීඩියෝ එකක් කරන්න පුළුවන්. මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. ඒකෙදි දැන් අපි අර කතා කරපු සාම්ප්‍රදායික ජනමාධ්‍ය වල ඕක ෆිල්ටර් වීමක් වුණා. එක පැත්තකින් ජනමාධ්‍ය ආයතන තමන්ටම ආවේනික ආචාර ධර්ම පද්ධතියක් යටතේ වැඩ කරා. ඒවා කොහෙවත් එහෙම සම්මත කරලා ලිඛිතව නැහැ. නමුත් ඒක කිසියම් ආකාරයක අර සංස්කෘතික ව්‍යුහයන්ට අනුගත වෙලා මේ දේවල් හොඳයි මේ දේවල් නරකයි මෙහෙම කරන්න එපා එහෙම කියලා එහෙම එක එක ආයතන එක එක විදිහට ඒවා කරගත්තා. හැබැයි දැන් මෙතෙන් ආවම මේකෙන් තනි පුජ්‍යලෝනේ. එතකොට ඉන්ඩිවිජුවල්ස් හැටියට තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ සියලු දෙනා මාධ්‍යකරුවන් වෙනකොට ඒගොල්ලන්ට ඒ අත්දැකීම නැහැ. ඒ නිසා අසීමිත නිදහසක් එනවා. දැන් අපි දන්නවා සාම්ප්‍රදායික ජනමාධ්‍යයක අපි අර කියනවා ගේට් කීපර් කන්සෙප්ට් එක කියලා. දොරටු පාලක සංකල්පය ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රවෘත්තියක් ලිව්වත් ඒක මේස කීපයකින් ෆිල්ටර් වෙලා යනවා. අවසානයෙන් එළියට යන එක. ඉතින් හැමදේම එහෙමයි. හැබැයි මෙතන එහෙම නැහැනේ. දැන් සමාජ මාධ්‍ය ඇතුලේ එහෙම නැහැ. දැන් මට පුළුවන් මං කැමති දෙයක්. ඒ කියන්නේ මිනිස්සු සමාජ මාධ්‍ය ඇතුලේ කුණුහරුප ලියන. ඒකනේ සමාජ මාධ්‍ය ඇතුලේ අපි කියනවා සයිබර් බුලින් කරන්නේ. තව තවත් පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරනවා. ඒ කියන්නේ ඒ අසීමිත නිදහසක් තියෙනවා. ඒතකොට ඒක කිසියම් විනයකට යටත් වෙලා නැහැ. ඒක හැබැයි ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැමතැනකම තියෙනවා. තියෙන ප්‍රශ්නයක්. තියෙනවා. ලංකාවේ එක මට හිතෙන්නේ මේ වගේ මේ දකුණු ආසියානු කලාපවල සහ ආසියානු අප්‍රිකානු ලතින් ඇමරිකානු රටවල මේක බරපතලයි. දැන් යුරෝපීය රටවල් වල ඒගොල්ලොන්ගේ කිසියම් ආකාරයක ඒගොල්ලොන්ගේ සමාජය ඇතුලෙන් පොඩි සමාජ විනයක් තියෙනවා. පාරේ ගියත් විනයක් තියෙනවා. කෙනෙක් එක කතා කරත් වෙනයක් තියෙනවා. ඒගොල්ලෝගේ ආකල්පමය එහෙම ආකල්පමය වශයෙන් ඒක ඒගොල්ලෝගේ සංස්කෘතිය ඇතුලේ හැදිච්ච වැඩිච්ච දෙයක්. ඉතින් අපේ එහෙම නැහැ. ඒ නිසා මේක ඇතුලේ ඉතින් ඒ වගේ බරපතල තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකත් අර අපි කියන සංස්කෘතික වෙනස් වීම ඇතුළට ලොකුවට බලපානවා. ලොකුවට බලපානවා. ඒක නිසා තමයි ලෝකේ රටවල් දැන් විශේෂයෙන් සලකමින් යනවා අවුරුදු 16ට වැඩි අඩු අයට සමාජ මාධ්‍ය විවෘත කිරීම පිළිබඳව යම් සීමා කිරීම් කරන්න සිද්ධ වෙයි කියලා. මම දැක්කම ළඟදී ඕස්ට්‍රේලියාවෙත් එහෙම කතා බහක් ඇති වෙලා තියෙනවා. මොකද ඒකෙන් කිසියම් ආකාරයක අපි කියන ඔය භද්‍ර යෞවනයන්ට ටීනේජර්ස්ලාට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා කියලා. ඒක ඇත්තටම සංස්කෘතික මේ වශයෙන් ලොකු ගැටලුවක්. පෙළයි එතකොට දැන් සංස්කෘතික මිශ්‍රවීම ඒක ගැන අයියගේ අදහස කොහොමද? ඔව් ඒක දැන් මෙහි දැන් අපි ඔන්න බලනවා අප්‍රිකාවේ මොකක් හරි සංස්කෘතියක් යුරෝපීය සංස්කෘතිය ඔහොම අත්දකින්න එක එක නිර්මාණ හරහා අයියා හිතන්නේ එහෙම මිශ්‍රවීමක් සිද්ධ වෙනවද? නෑ දැන් තවත් සංස්කෘතියක්
අධ්‍යයනය කිරීමක් සිද්ධ වෙන එක හොඳ දෙයක්. එතකොට අපිට දැනගන්න පුළුවන් ලෝකයේ විවිධ සංස්කෘතීන් තියෙනවා කියලා. හැබැයි දැන් චන්දන වෙලා තියෙන්නේ මේ ජනමාධ්‍ය අත්පත් කරගෙන තියෙන මේ ඉතාමත්ම තියුණු සහ දියුණු තාක්ෂණික දියුණුවත් එක්ක මේ සංස්කෘතීන් එකිනෙකාගේ තියෙන වෙනස්කම් නැති වෙමින් යනවා. දැන් මේක 1960 දශකයේ මුල් භාගයේදී මේක එළියට එනවානේ. ඒ කියන්නේ විශ්ව ගම්මානයේ සංකල්පය එනවා. ඒතකොට විශ්ව ගම්මානයේ සංකල්පය ඇතුලේ මේක කියනවා. ඒ කියන්නේ මේක කියන්නේ මේ තියෙන දියුණුව මේ විදිහට ගියොත් 60 ගණන් වල මේක පූර්වකථනය කරන්නේ. දියුණුව කියන්නේ කවුද අයියේ 60 ගණන් වල? මැක්ලුහන්ද? ඔව්. මාෂල් මැක්ලුහන් කරන්නේ කැනේඩියන් සංනිවේදන විශාරදයක්. ඔහු කියනවා මේක මේ විදිහට ගියොත්. මාෂල් මැක්ලුහන් කියනවා මේක මේ විදිහට ගියොත් ඊළඟ සියවස වෙනකොට, කියන්නේ 2000 වෙනකොට ලෝකය තනිකර තනි ඒකකයක් බවට පරිවර්තනය වෙනවා. ඔයකෙදි කියන සියලු සංස්කෘතික වෙනස්කම් නැති වෙලා යනවා. නැති වෙලා කියලා ඒකාකෘත වෙන්න පටන් ගන්නවා කියලා. ඒ කියන්නේ එකම සංස්කෘතික ස්වරූපය හැම සංස්කෘතියක් තුළම ඇති වෙන්න ගන්නවා කියලා. දැන් ඒකේ තියෙන බරපතලම දේ තමයි චන්දන, එහෙම ඒකාකෘත වෙන්නේ මොන සංස්කෘතියටද? අන්න හරි. අධිපතිවාදී සංස්කෘතියට තමයි ඒක එහෙම වෙන්නේ. ඒ කියන්නේ බටහිර අධිපතිවාදී සංස්කෘතීන් බලහත්කාරයෙන් මේ ඇති වී තියෙන තාක්ෂණික සංනිවේදන තාක්ෂණික දියුණුවත් එක්ක ඊටාම කුඩා රටවල් වල තියෙන හුදකලා සංස්කෘතීන්ට අති විශාල බලපෑමක් කරනවා. කරලා ඒවල ඔවුන්ගේ සංස්කෘතිය තමයි නිවැරදි දියුණු ඉදිරිගාමී සංස්කෘතිය කියන එක මුළු ලෝකෙටම අවබෝධ කරලා දෙන වැඩක් යනවා. එතකොට වෙන්නේ අර මැක්ලුහන් කිව්වා වගේ සංස්කෘතික මේ වෙනස්කම් ඇති වෙන්නේ නැහැ. එතකොට තනි සංස්කෘතියක් හැදෙනවා. ඒක හැමතැනටම එහෙමයි. දැන් අපි ගත්තොත් මීට අවුරුදු අපි ගත්තොත් දශක 5කට එහා තිබුණට වැඩිය අපේ සංස්කෘතියේ තියෙන අනිත් සංස්කෘතීන් එක්ක තිබ්බ වෙනස්කම් මැකිලා ගිහිල්ලා. ආහාර පැත්තෙන් ගත්තත් එහෙමයි. ඇඳුම් පැළඳුම් ගත්තත්, විලාසිතා පැත්තෙන් ගත්තත් එහෙමයි. අධ්‍යාපනය පැත්තෙන් ගත්තාමත් එහෙමයි. මේ අනන්‍යතාවය නැති වෙලා ගිහිල්ලා අනන්‍යතාවය නැති වෙනවා. සංස්කෘතික අනන්‍යතාවය නැති වෙමින් යනවා. එතකොට තනි සංස්කෘතියක් හැටියට මුළු ලෝකෙම හැදෙන්න ගන්නවා. ඒකත් අර අපි අද කතා කරපු මාතෘකාව. ඒ කියන්නේ සංස්කෘතික කම්පණයට හේතුවක් වෙනවා. හැබැයි කොච්චර සංස්කෘතික කම්පනයක් ඇති වුණත්, කොච්චර අපි කොත් කෙනෙකුට කියන්න පුළුවන් ඒක කිසියම් ආකාරයක ඍණාත්මක බලපෑමක් ඇති වෙන වෙනස්කමක් කියලා. හැබැයි ඒක ඍණාත්මක වුණත් ඒක වෙනවා. ඒක වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ විදිහට වෙනස් වෙමින් ඉස්සරහට ගිහිල්ලා මට හිතෙන්නේ මේ ලෝකයේ තනි ඒකකයක් බවට මැක්ලුහන් කතාව දැන් මේ 2000 වෙනකොට ඒක ඇත්තටම 2000ත් පහුවෙලා අවුරුදු 20 ගාණක් ගිහිල්ලා මේ වෙනකොට ඒක යථාර්ථයක් බවට පත් වෙලා ඉවරයි. අපේ වගේ පුංචි රටවල් වල පවා මේ තිබ්බ වෙනස්කම් අනන්‍යතාවයන් සියල්ල නැති වෙනවා. දැන් ඔහු කියන්නේ සංස්කෘතිය ගැන විතරක් නෙවෙයි. ඔහු කියන්නේ සියලු දේවල්. දේශපාලන භූගෝලීය බෙදීම් සියලු දේවල් එක විදිහට වෙන්න ගන්නවා කියලා. ඒක ඉතින් ඇත්තනේ චන්දන. දැන් ලංකාව දූපතක් වුණාට භූගෝලීයව සංනිවේදනාර්ථයෙන් තවදුරටත් දූපතක් නෙවෙයි. මේක විවෘත වෙලා ඉවරයි. දැන් මේ මොහොත වෙනකොට මේ ලංකාව කියන පුංචි දූපතේ කී දෙනෙක් ජාත්‍යන්තර සම්බන්ධකම් වලට, ජාත්‍යන්තර ගනුදෙනු වලට, ජාත්‍යන්තර බෙදා හදා ගැනීම වලට මේ මොහොතේ යෙදিলা ඉන්නවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා මේක ඉතාමත්ම වේගයෙන් මේක වෙනස් සිද්ධ වුණා. වෙනස් වෙමින් යනවා. එතකොට දැන් ඔය අයියේ මේ ඔය ආදිවාසීන්ගේ සංස්කෘතිය, ඒ කියන්නේ මේ සමහර සංස්කෘතීන් ඒ වෙනස් වීම වලට ලක් වෙනවා තමයි. හැබැයි පොඩි සංස්කෘතික විකිනීමක් මාකට් කර ගැනීමකුත් වෙනවනේ. අනිවාර්යෙන් වෙනවා. දැන් ඔය ආදිවාසීන් කියලා අපි දන්න හුඟක් අයගේ ඔවුන්ගේ සංස්කෘතියේ තිබුණු අපි කියන හරයාත්මක දේ තියාගන්න විශාල වෙහෙසක් ගන්නවා. ඒක රැක ගන්න. මොකද ඒක රැක ගන්න හරි අමාරුයි. මොකද ඒකට එදිරිව අවට සමාජයෙන් එන බලපෑම ඉතාමත්ම ප්‍රබලයි. ඒක ලංකාවේ විතරක් නෙවෙයි. ලංකාවේ ගත්තොත් අපි වැඩි ජනතාව ගත්තොත් එහෙම ඒගොල්ලෝ වෙනම සංස්කෘතියක් තිබුණායි කියන එකත්, දැන් ඕස්ට්‍රේලියාව ඒ පැත්තට ගියොත් දැන් ඇබෝරිජිනියන්ස්ලා වගේ අය ගත්තත් ඒගොල්ලෝගේ සංස්කෘතියන් වෙනස් වෙමින් යනවා. ඒගොල්ලෝ ඊටාම මේ
අපි කියන්නේ බලහත්කාරයෙන් ඒවා රැකගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ බලහත්කාරයෙන් එක රැකගන්න උත්සාහයක් ගන්න නිසාම චන්දන කිව්වා වගේ ඒකට වෙළඳපොළ වටිනාකමකුත් එනවා. ඇයි මේවා දැන් නැති වෙමින් යනවා. එතකොට මේවා කිසියම් ආකාරයක නැරඹීම සඳහා, මේවා ගැන හෙවීම සඳහා, මේවා ගැන පරිේෂණ කිරීම සඳහා මිනිස්සු ලොකු උනන්දුවක් ගන්නවා. විශේෂයෙන් මේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් නැති අලුත් පරම්පරාවේ අයට මේක එහෙම හදාරන්න සිද්ධ වෙනවා. සමයව බලන්න යන්න ආසාව හිතෙනවා. ඒ නිසා ඒක කිසියම් ආකාරයක වෙළඳපොළ වටිනාකමක් සහිත භාණ්ඩයක් බවට, කොමෝඩිටි එකක් බවට පත් වෙනවා ඒ පැරණි සංස්කෘතිය. දැන් උදාහරණයකට ගත්තොත් ලංකාවේ මේ පොදු සංස්කෘතියක් අයිය කියන විදිහට ලෝකේ පුරාම තියෙයි. හැබැයි අරවා පොඩි වශයෙන් ඒවා මාකට් කරන්න පුළුවන් කෑලි විදිහට කොමෝඩිටිස් හැටියට ලෝකේ හැමතැනම තියෙවි. හරි. දැන් මම අහලා තියෙනවා මේ ඇමර්සන් වනාන්තරයේ ඉන්න ඒ වනාන්තරගතව කිසිම බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ නැති ගෝත්‍රික කණ්ඩායම් වල සංස්කෘතියන් තාමත් ඒ විදිහට ආරක්ෂා වෙමින් තියෙනවායි කියලා. මම හිතන්නේ තව ටික කාලයක් ඇද්දි ඒවත් වෙනස් වෙවි. දැන් අපි ගත්තොත් දැන් දඹාන වැඩි ජනතාව හිටපු වැඩි ජනතාව නිල්ගල පැත්තෙත් හිටියා. නිල්ගල රතුගල පැත්තෙත් හිටියා. දමානෙත් හිටියා. හෙනානිගලත් ඉන්නවා. නමුත් දැන් දමාන මූලිකව ගත්තොත් කියන්නේ තිසාහාමිනි අපි වැඩි ජනතාව කිව්ව ගාම අපේ ඔළුවේ ඇඳෙන චිත්‍රය තිසාහාමි. ඒතකොට තිසාහාමි ජීවත් වුණේ දමානේනේ. ඒතකොට දමානේ තිසාහාමි ජීවත් වෙනකොට මගේ පෞද්ගලික අත්දැකීම මම මාධ්‍යකරුවෙක් හැටියට එහෙ වැඩ කරද්දී තිසාහාමිලාගේ ගමන්ට ගමේ ඉස්කෝලෙට එක ලංකාවේ එක මහත්මයෙක් ටෙලිවිෂන් එකක් පරිත්‍යාග කරා. තිසාහාමිට පරිත්‍යාග කරා ඉස්කෝලේ වෙනුවෙන් කියලා. තිසාහාමි එකට විරුද්ධ වුණා. ඒක මම මේ ඇහින් දැක්ක සාක්කිකරුවෙක් මම. තිසාහාමි ඒ වෙලාවේ මොනවා කියලාද ඒ විරුද්ධ වෙන්නේ? විරුද්ධ වුණේ මේක යක්ෂ පෙට්ටිය කියලා. මේක ගැන ඒක ගැන දන්නවා. ඒකෙන් ඒගොල්ලෝගේ සංස්කෘතියට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියා. ඒ නිසා එයා කිව්වා මේක අරගෙන යන්න මේක අපිට එපා කියලා. ඉතින් එහෙම විරෝධයක් ආවා. හැබැයි ඉතින් දැන් වෙනකොට ඒව එහෙම නැහැ. දැන් ටීවී ඇති. දැන් අනන්තවත් ටීවී ඇති. ඒ වුණ තරම් ටීවී තියෙනවනේ දැන් නේ ගම් වලට ගියොත් ගම් වල මේ මහ විශාල ගෙවල් නෙමෙයි සාමාන්‍ය මට්ටමින් හදාගත්ත ගෙවල් වල අපි ගිහිල්ලා ඔය අනුරාධපුරයේ එක වෙලාවක රිසර්ච් එකක් කරා මේ මාධ්‍ය සම්බන්ධව. ඉතින් ඒ ගෙවල් ඔක්කොම නිකන් ටකරම් වහපු, සමහර ඒවා පිදුරු වහපු, සමහර ඒවා පොල් පදු වහපු, මැටි බිත්ති තියෙන ගෙවල්. හැම ගෙදරකම ඇන්ටනා එකක් තිබුණා. ලයිටුත් චන්ද. ඒ කියන්නේ බැටරි වලින් තමයි ටෙලිවිෂන් එක වැඩ කරේ. බැටරිය චාර්ජ් කරගන්න අනුරාධපුරයේ ටවුන් එකට කිලෝමීටර් 20 ගාණක් බැටරිය අරගෙන එන්න ඕනේ. ඒත් මිනිස්සු ටෙලිවිෂන් බැලුවා. ඒ කියන්නේ ඒ වගේ ඒක අපි අම්මා පමණකට හිතන හුදකලා වෙච්ච තැන් කියලා. ඒ තැන් වලටත් ජනමාධ්‍ය ගිහින් තියෙනවා. එතකොට ඒ වගේ ඇති කරන බලපෑම අති විශාලයි. ඉතින් ඒ නිසා අද වෙනකොට දමාන වගේ අපි කියන ඔය වැඩි ජනතාව ජීවත් වෙන ප්‍රදේශවලත් මේවා වෙනස් වෙලා. දැන් ඒගොල්ලොත් ඒක විකුණා ගැනීමේ කොමෝඩිටි එකක් හැටියට තමයි ඒක ප්‍රදර්ශනය කරන්නේ. දැන් අපි හුඟ දෙනෙක් දන්නවා සමහරු ගිහිල්ලා ඇවිල්ලා කියනවා මේ කවුරු හරි එනවා කියලා දැක්කම තමයි ඒගොල්ලෝ පොරව කරට දෙයාගන්නේ කියලා. ඒක ඇත්තක් තියෙන්න පුළුවන්. ඔවුන්ට වෙන කරන්න දෙයක්වත් නැහැ අත්‍තරම. වෙන කරන්න දෙයක්වත් නැහැ. පාරම්පරික ඉඩම් ටික නැති වෙනවා. ඉඩම් ටික නැත්නම් දඩයම් නැති වෙලා. ඔව් ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතකොට ඒගොල්ලොත් මේ සාමාන්‍ය අනිත් එක දැන් ඒගොල්ලෝ ආහාර විවාහ වෙනවානේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක. දැන් අර ඉස්සෙල්ලා ඒ ජනතාව අතර විතරම තිබ්බ එක නේ. ඔව් ඒ ජනතාව ඇතුලේ විතරනේ ආහාර විවාහ සිද්ධ වුනේ. දැන් ඒක වෙනස්. ඒක හැබැයි දැන් ටික කාලෙක ඉඳලා වෙනස් වෙමින් යනවා. උදාහරණයකට දමානේ ගුණවර්ධන ඒ කියන්නේ වැඩි සම්භාවයක් සහිත පළවෙනි විශ්වවිද්‍යාලගත වෙච්ච තරුණයා. ඔහු තිසාහාමිගේ දුවේගුගේ පුතෙක්නේ. හැබැයි ඔහුගේ පියා මයංගනේ තරුණේ. ඒතකොට එයා සාමාන්‍ය සමාජයේ කෙනෙක්. ඉතින් ඒ නිසා මේ එහෙම ආවාහ විවාහ සිද්ධ වෙලා ඒ මිශ්‍ර විවාහයන් නැති වෙලා දැන් ඉතින් ඒක වෙනස් වෙලා තියෙන්නේ ගොඩක්. මේ ජනමාධ්‍ය බලපෑම් සෑහෙන්න තියෙනවා. ජනමාධ්‍ය මම කියන්නේ මේ සංස්කෘතික වෙනස්කම් ඇතිවීම සඳහා ජනමාධ්‍ය තමයි විශේෂම බලපෑම කරන්නේ කියලා. අයි අපි ඇතරම මේ ආරම්භයක් විදිහට සෑහෙන්න මේ සංස්කෘතිය පිළිබඳව හඳුනා ගැනීමක් සහ සංස්කෘතිය ජනමාධ්‍ය ඔස්සේ කොහොමද බලපෑමක් ඇති කරන්නේ, සංස්කෘතියට බලපෑමක් වෙන්නේ කොහොමද, මෙන්න මේ කාරණා ටික කතා බහ කරමින් හිටියේ. අවුරුදු සිරිත් කියන කාරණාත් මම හිතන්නේ බොහෝමයක් දැන් වෙනස් වෙගෙන යනවා.
මේ ගැන අයියට මොකක්ද කියන්න තියෙන්නේ ඇත්තටම? ඕ ඇත්තටම දැන් ඒක දැන් අපේ අවුරුදු සිරිත්විරිත් ගත්තොත් එහෙම ඒක අපි තාමත්ම ඉහලින් දැන් පහුගිය කාලේ නැකත් පිළිබඳවත් ලොකු අවුලක් අවුලක් නැකත් දෙකක් ආවට අවුරුදු දෙකක් තුනක් ඇවිල්ලා නැකත් දෙකක් තව කණ්ඩායමක් තවත් නැක මේවා මේ සංස්කෘතික මේ වශයෙන් ඉතින් අපේ තිබු කිසියම් හරයක් තමයි. හැබැයි දැන් මේ අවුරුදු චාරිත්‍රවල පවා හුඟක් දේවල් හැලිලා ගිහිල්ලා. දැන් උදාහරණයක් ඇටියට මම ගත්තොත් ඔය තෙල් වලන් ලිප තැබීමේ නැකත කියන එක. තෙල් වලන් ලිප තැබීම. ඒ කියන්නේ ලිප පත්තු කරන එකයි. නෑ ඔය කැවුම් අරම පිසින්න ගන්න. ඒක අවුරුද්දට කලින් එන. අවුරුද්දට කලින්. දැන් ඒ වගේ දෙයක් දැන් පිළිපදින්නේ නෑනේ. පිළිපැදෙන අඩුයි. ඇත්ත වශයෙන්ම නෑ. වගේ එකක් තමයි තියෙන්නේ. ගම් වල තියෙනවා ඇති. ඇති නමුත් හැබැයි හුඟක් තැන් වල ඒක නැහැ ඉතින්නේ. ඉතින් ඒක අර නැකත් සීට්ටුවවත් දකින්නේ නෑ. දකින්නේ නෑ. මං හිතුවා මං දැක්ක කොහේ හරි තැනක මේ සැරේ නැකත් සීට්ටුව ඒක දාලා තියෙනවා කියලා. එහෙම එකක්. ඉතින් ඒවා ඉතින් ඒ වගේ කෑලි දැන් හැලෙමින් යනවා. අනිත් එක දැන් අපි ගත්තොත් දැන් ඔය ගෙවල් සුද්ධ පවිත්‍ර කිරීම ඊළඟට අලුත් ඇඳුම් මිලදී ගැනීම ඊළඟට කැවුම් කොකිස් වගේ දේශීය ආහාර ද්‍රව්‍ය පිසීම වගේ දේවල් එහෙම දැන් හරිය අඩු වෙලානේ ගෙවල් වල. දැන් උදාහරණයක් ගත්තොත් නාගරික ගෙවල් වල හරිම අඩුයි මේක. ඒ නිසානේ මේවා චන්දන මේ අවුරුදු කාලෙට එළිය විකුණන තැන් වැඩි වෙන්නේ. ඔව් කොකිස් කැවුම් එහෙම විකුණනවානේ. මේ අපි දකිනවනේ මිනිස්සු ඇවිල්ලා ඒවා කැවිලි ටික ගන්න පිටින් තමයි. කැවිලි පිටින් අරන් යන්නේ. ගෙවල් වල හදන්නේ නැහැනේ දැන්. ඉතින් අර ඒ නිසා ඒවා හුඟක් ඒවා වෙනස් වෙලා ගිහිල්ලා දැන්. කොහොම හරි මේ දැන් අලුත් අවුරුද්දේ මේ හරය වෙලා තිබ්බේ මේ පොඩි රිෆ්‍රෙෂ් වෙන එකක් නේද? ඒ කියන්නේ අලුත් වීමක්නේ. අපි හැමෝම පරණ තරහ මරා අයින් කරමු ආයි එකතු වෙමු අර ඒ වගේ හැඟීමක් නේ තිබ්බේ. ඔව් දැන් ඔය අලුත් වීම කියන එක නම් සාමාන්‍යයෙන් අදටත් අපිට තියෙනවා කියන්න පුළුවන්. සමහරලාට ගෙවල් ඉන්න දැන් ගෘහණිය හැම ගෙවල් ආස්පස් කරලා අනවශ්‍ය බඩු අයින් කරලා එහෙම පොඩි අලුත් වීමක් කරනවා. සමහරු ඉතින් ඇඳුම් ගන්න එකත් කරනවා. දැන් අපි වගේ උදවිය නම් එහෙම කරන්නේ නැහැ. අපි ගන්නේ නැහැ සාමාන්‍යයෙන්. ගෘහණියෝ නම් කොහොමත් ඇඳුම් ගන්නවා ඊට. ගන්නවා. කාන්තාව නම් ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම මේ ඇඳුම් වලට ප්‍රසිද්ධ තැන් වලට ගියාම එහෙම වැඩිපුර ඉන්නේ කාන්තාව තමයි. ඒකට තාම ඒක කරනවා. ඉතින් අර වගේ දේවල් හුඟක් වෙලාවට වෙනස් වෙලා. මේ ඔය කැවිලි පෙවිලි හදන ඒවා නෙවෙයි ඇතුලේ. ඒවා හුඟක් වෙලාවට කෙරෙන්නේ නැහැ. ලිපගිනි මැලවීම වගේ ඒවා ඒවා දැන් ඇත්තටම එම කරන්න බැරි කමකුත් තියෙනවා. දැන් උදාහරණයක් ගන්න චන්දන අපි ගත්තොත් මහල් නිවාස සංකීර්ණයක. දර ලිපක් පත්තු කරන්න බෑ. දර හොයාගන්නත් තමයි. දර හොයාගන්නත් නැහැ. දර ලිපක් පත්තු කරන්නත් බෑ. මොකද ඒවා හැදිලා තියෙන විදිහයි. එතකොට ගෑස් ලිපය තමයි ලිපගිනි මෙලවීමේදී පත්තු කරන්න තියෙන්නේ. අපි මේ ඔය ධර්මිටි දකින්නෙත් ඇයි දැන් ඉස්සර වගේ නෙමෙයි අර පොඩි ධර්මිටියක් අවුරුදු කාලෙට පොඩ්ඩක් කඩවල තියලා දකින්න. කඩවල තියෙන පේමන්ට් අයින ඒ කිරලපන පැත්තේ එහෙම දිගටම එහෙම තියාගෙන විකුණනවා. ඉතින් එහෙම තමයි කරන්න වෙන්නේ. ඒක ඉතින් දැන් මේ සමාජය වෙනස් වෙලා තියෙන විදිය. ඉතින් ඒ නිසා ඒවා ඇතුළේ තුඟක් දේවල් එහෙම වියකීමින් යනවා. දැන් අවුරුදු කාලෙට ඒ කරපු චාරිත්‍ර ඒ විදිහටම කරනවා අඩුයි. ටෙලිවිෂන් වල ඔවා කරවලා පෙන්නනවා අපිට. ඒක ඇතකට අර ඔයා කිව්වා වගේ සංස්කෘතිය පැවරීම. ඊළඟ පරම්පරාවට මෙහෙම දේවල් තිබුණායි කියන එක පැත්තෙන් සංස්කෘතිය සංරක්ෂණය කිරීමක් සහ සංස්කෘතිය පවරා දීම. ඒ දෙක වෙනුවෙන් තමයි ජනමාධ්‍ය වැඩේ කරන්නේ. නමුත් ඒවා මිනිස්සු අතරිනුත් දැන් ක්‍රමයෙන් ගිලිහිලා යනවා ඉතින් නේද? ඒක ඉතින් වළක්වන්න මට මතකයි අපි පුංචි කාලේ එහෙම අර නොනගතේ ආවට පස්සේ වතුර බින්දුවක්වත් බොන්න දෙන්නේ නැහැ. ඒ කෑම නැවැත්තුවට පස්සේ නොනගතේ වෙලාවේදී ආහාර පිසලා ආහාර අනුභවයට එන නැකත එනකන් කුසගින්න ඉන්නේ. කපිලේ මේ ඇත්තටම මේ සෑහෙන වෙලාවක් තිස්සේ මේ සංස්කෘතිය පිළිබඳව අපි කතා බහ කරා. කපිලයියා මේ කපිලයිගේ අත්දැකීම් ආශ්‍රයෙන් සහ විෂයානුබද්ධව මේ දෙක ගලපලා හරි ලස්සනට අපිට පැහැදිලි කරලා දුන්නා. මේ සංස්කෘතික කම්පණය මේ කල්චරල් ෂොක් කියන කතන්දරෙත් එක්ක අපිට දිගින් දිගට මේ වගේ කතා බහක නිරත වෙන්න පුළුවන් නේ. අපිට පුළුවන් ඒක අංශ කෙරෙහි මේක අපිට බලපාන විදිය කතා කරන්න පුළුවන්. මොකද මානව ජීවිතයේ විවිධ අංශ දෙනවා.
ඒ භෞතික සහ අධ්‍යාත්මික කියලා අපි කොටස් ප්‍රධාන වශයෙන් සංස්කෘතියත් කොටස් දෙකකට බෙදනවා. ඔව්. භෞතික සංස්කෘතිය අධ්‍යාත්මික සංස්කෘතිය කියලා. ඒවට මේක කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් හැම තැනකම මේ කල්චරල් ෂොක් කියන එක එනවා. ඉතින් ඒක ඉතින් විඳතරා ගැනීම තමයි කරන්න තියෙන වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මෙහෙම කිව්වා මේක බොහොම නාස්තික අදහසක් හිටියට කෙනෙකුට අර්ථ නිරූපණය කරන්න පුළුවන්. එවෙන් මම කියන්නේ ඒක එහෙම තමයි. නේද? ඒක මේ ලෝකේ දියුණු වෙනවත් එක්කම ඒක ඇති වෙන තත්ත්වයක්. ඒ නිසා පපුවට ගහගෙන 2500 සංස්කෘතියක් ගැන කතා කරන ඒවා හිතලු විතරයි. ඉතින් ඒවා වෙනස් වෙනවා දැන්. වෙනස් වෙනවා. ඒ වෙනස ඉතින් අත්විඳින්න පුරුදු වෙන්න ඕනේ. ඒ වෙනස තම ධනාත්මක විදියට අපි දැනගන්න ඕනේ. කම්පා වෙලා ඉන්න එක නෙමෙයි. ධනාත්මකව අරගෙන ඒකෙන් ධනාත්මක විදියට අපි මොන දේවල්ද ගන්නෙ මොන දේවල්ද බැහැර කරන්න කියන එක පිළිබඳ අපිට අවබෝධයක් හැදෑරීමක් තියෙන්න ඕනේ. ජනමාධ්‍යත් ඒකේ ලොකු රෝල් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙන් ගත යුත්තේ මොකද්ද නොගත යුත්තේ මොකද්ද කියන එක පිළිබඳ පුරවැසියාව දැනුවත් කිරීමේ කටයුත්තකට ජනමාධ්‍යත් යම් මැදිහත්වීමක් කරන්න ඕනේ. අපි මේ මැදිහත්වීම අපිට පුළුවන් විදිහට කරමු. ඔව්. හරි බොහොම ස්තුතියි කපිල අයියා අදාවට ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රවීණ සාහිත්‍යවේදී කපිල එම් ගමගේ මහතා අපි අද දවසේ සම්බන්ධ කරගත්තේ. මම ඉතින් අර තීන හිතවත්කමට ලෙන්ගතුකමට සහ ගෞරවයට තමයි හැමතිස්සෙම අයියා කියලා කතා කරේ. කාට හරි හිතෙන්න පුළුවන් මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ එහෙම ආමන්ත්‍රණය කරන්නේ නැහැ නේද කියලා. ඔව් ඒක එහෙම ලොකු අවුලක් නැහැ. සාමාන්‍යයෙන් අපිත් කියනවා ඔක මාධ්‍ය ඇතුලේදී අයියා මල්ලි අක්කා කියලා කතා කරන්න එපා කියලා. නමුත් ඉතින් මේක අපේ ඇත්තටම මේක ඊට වැඩිය බොහොම නිදහස් කතා බහක්. ඒ නිසා ඒක ඉතින් එහෙම ලොකු අවුලක් නැහැ. හරි කපිලයි. එහෙනම් අපි නැවත වතාවක් මුණ ගැහෙමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි චන්දන.